මානව කන. මානව කනේ මේ තියෙන කම්පෙත්ත නම්. මේ කම්පෙත්ත. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලය. මේ බාහිර ශ්‍රවණ නාලය. මෙතන S හැඩයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා කර්ණ පටහ පටලය. කර්ණ පටහ පටලයට සම්බන්ධ වෙනවා අස්තිකා තුනක්. මෙන්න මේ විදිහට. මුද්ගරිකාව, නිඝාතය, ඊට පස්සේ දරණකය. මේ දරණකය ඊට පස්සේ මෙතනින් මෙහෙම කර්ණ ශංකය. මේ කර්ණ ශංකය අඳිනකොට මෙන්න මේක අහම ගියා. ඊට පස්සේ මේ ඇතුලෙන් එනවා කර්ණ ශංක ප්‍රනාලය. මේ කර්ණ ශංක ප්‍රනාලය මෙහෙම අහම ගිහින් මේක ප්‍රනාලයක් නිසා ආයි මේක මෙතනින් මෙහෙම හැරිලා එනවා. ඔන්න කර්ණ ශංක ප්‍රනාලය. ඒක සම්බන්ධ වෙනවා ඔන්න ඔහොම. දැන් මෙතන ඔන්න ඔහොම තියෙනවා. ඔන්න ඔහොම එක හැරුණා. හරිනේ. එතකොට ඊට පස්සේ මෙතනින් තුම්බිය සහ මඩිච්චිය එනවා. ඉස්සෙල්ලම තියෙනවා මඩිච්චිය. ඔන්න මඩිච්චිය නම් ඊට පස්සේ මෙන්න තුම්බිය. ඔන්න තුම්බිය. මේක මෙතන මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මේ සේරම එකක්. මෙතන මේ දෙක අතර ગેප් එකක් තියෙන්න බෑ. මේක ඇවිල්ලා මඩිච්චිය නම් මේ ඇවිල්ලා තුම්බිය. ඊට පස්සේ තුම්බියෙන් අර්ධ වක්‍රාකාර නාල තුනක් එන්න ඕන එකිනෙක ලම්බක දිශාවට. එකිනෙක ලම්බක දිශාවලට අර්ධ වක්‍රාකාර නාල තුනක්. 1 2 පස්සේ තුන්වෙනි එක ලම්බක දිශාවක් වින්ද මේ පැත්තට මෙහෙම. ඔන්න 3. එකිනෙක ලම්බක දිශාවට අර්ධ වක්‍රාකාර නාල 3. ඊට පස්සේ මේ තියෙන්නේ ඔහොම. ඔන්න ඔහොම යනවා යුස්ටේකීය නාලය. යුස්ටේකීය නාලය මෙහෙම යනවා. මේක තමයි දල රූප සටහන. එතකොට මෙතන ඉඳලා මේ කම්පෙත්තේ ඉඳලා කර්ණ පටහ පටලය දක්වා තියෙනවා බාහිර කන. ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකන් තියෙනවා මැද කන. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක අභ්‍යන්තර කන. මේ මොකන්ද? මේ යුස්ටේකීය නාලය. ඊට පස්සේ අපි ඕන්නම් මෙතන ඔන්නම් හරස් කඩක් ගත්තොත් මේකේ හරස් කඩ අපි මෙහෙම ගත්තොත් මේ හරස් කඩේ තියෙන්නේ ඔන්න ඔහොම. මේ හරස් කඩ නම් මේකේ නාල 3ක් තියෙනවා. ඔහොම ගියා මෙන්න මෙහෙම පාදශ්‍ර පටලය. ඊට පස්සේ ටෙක්ටම් පටලය තියෙනවා. පාදශ්‍ර පටලය තියෙනවා. ටෙක්ටම් පටලයේ ශ්‍රවණ සංවේදක ස්නායු තියෙනවා. ශ්‍රවණ සංවේදක රෝම. ඊට පස්සේ ඔන්නෝම තව කුටීරයක් තියෙනවා. මේක හරස් අතට බලමු. මේ අලින්ද නාලය. මේ කර්ණ ශංක ප්‍රනාලය. කර්ණ ශංක ප්‍රනාලය. මේ කර්ණ පටහ නාලය. කර්ණ පටහ නාලය. මේක ටෙක්ටම්, මේක පාදශ්‍ර, මේක ටෙක්ටම්, මේක පාදශ්‍ර, මේක ශ්‍රවණ සංවේදී රෝම. මේ මොනවද? මේවා තමයි අර්ධ වක්‍රාකාර නාල. අර්ධ වක්‍රාකාර නාල. ඊට පස්සේ මේ මොකන්ද? මේ තමයි තුම්බිය.
තුම්බිය මේ මඩිච්චිය. තුම්බිය සහ මඩිච්චියට අපි කියනවා අලින්දය කියලා. තුම්බිය සහ මඩිච්චිය අලින්දය. එතකොට මේ මොනවද? මේ මුද්ගරිකාව, මේ නිඝාතිය, මේ ධරණකය. මුනිධ. ධරණකයෙන් ආස්තරණය කරන්නේ මොකක්ද? ධරණකයෙන් ආස්තරණය කරනවා අණ්ඩාකාර ගවාක්ෂය. ධරණකයෙන් ආස්තරණය කරනවා අණ්ඩාකාර ගවාක්ෂය. ඊට පස්සේ කර්ණ මෙන්න මේ නාලය ගමු. හරිද? මේ නාලය S හැඩැති වෙන්න ඕන. S හැඩැති වෙන්න ඕන. S හැඩැති වෙනවා. මේකේ තියෙනවා රෝම සහිත සමක්. රෝම සහිත සමක් තියෙනවා. මේකේ තියෙන ස්වේද ග්‍රන්ථි වලින් ඉටි වැනි ද්‍රව්‍යයක් ශ්‍රාවය කරනවා. ඒකට ඒවත් තමයි කංකලාඳු කියලා කියන්නේ. ඊට පස්සේ යමු කර්ණ පටහ කුටීරය. කර්ණ පටහ කුටීරය. කර්ණ පටහ කුටීරය කියන්නේ මොකක්ද? කර්ණ පටහ කුටීරය කියන්නේ මෙන්න මේ මැද කනට. මැද කනට අපි කියනවා කර්ණ පටහ කුටීරය කියලා. මේ කර්ණ පටහ කුටීරය අපිට දෙකකට බෙදන්න පුළුවන්. කර්ණ පටහ කුටීරය දෙකට බෙදන්න නෙමෙයි. කර්ණ පටහ කුටීරයේ අපිට ප්‍රධානම දේවල් දෙකක් ගන්න පුළුවන්. අණ්ඩාකාර ගවාක්ෂය සහ ගෝලාකාර ගවාක්ෂය කියලා. ගෝලාකාර ගවාක්ෂය. අණ්ඩාකාර ගවාක්ෂය ධරණකයෙන් ආවරණය වෙනවා. ගෝලාකාර ගවාක්ෂය තුනී තන්තුමය පටකයකින් ආවරණය වෙනවා. එතකොට මේ කර්ණ පටහ කුටීරේ තියෙන්නේ සරල අපිච්ච දෙයක්. සරල අපිච්ච දෙයක් මේ කර්ණ පටහ කුටීරේ තියෙන්නේ ශංකක අස්තිය තුල. ඒක තියෙන්නේ ශංකක අස්තිය තුල. ඊට පස්සේ අපි මේ යුෂ්ඨය කියන ආලය කරන්නේ. යුෂ්ඨය කියන ආලය කරන්නේ ග්‍රසනිකාවට මැද කන වියුක්ත කරනවා. ග්‍රසනිකාවට මැද කන වියුක්ත කරලා මෙතන පීඩනය වායුගෝලීය පීඩනය එක්ක පවත්වා ගන්න. ශ්‍රවණ අස්තිකා. ශ්‍රවණ අස්තිකා කියන්නේ මෙන්න මේ තියෙන්නේ මුනිද ශ්‍රවණ අස්තිකා. මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය. මුද්ගරිකාව, නිඝාතිය, ධරණකය. මුද්ගරිකාව සෙට් වෙනවා කර්ණ පටහ පටලයට. කර්ණ පටහ පටලයට. ධරණකය සෙට් වෙන්නේ අණ්ඩාකාර ගවාක්ෂයට. අණ්ඩාකාර ගවාක්ෂය. නිඝාතිය මුද්ගරිකාව සමග සන්ධානය වෙනවා. ආයි ධරණකය නිඝාතිය සමග සන්ධානය වෙලා ධරණකය අණ්ඩාකාර ගවාක්ෂය කම්පණය වෙන්න චලනය වෙනවා. එතකොට මේ ටික තියෙන්නේ කර්ණ පටහ පටලයේ ඉඳලා අණ්ඩාකාර ගවාක්ෂය දක්වා තමයි කර්ණ අස්තිකා තියෙන්නේ. ශ්‍රවණ අස්තිකා. ඊට පස්සේ මේ අලින්ද නාලයයි මෙන්න මේ කර්ණ පටහ නාලයයි අතර තියෙන්නේ පරිවසා තරල. එතකොට මෙන්න මේ කර්ණ ශංක ප්‍රනාලයේ තියෙන්නේ අන්තෝවසා තරල. කර්ණ ශංක ප්‍රනාලය ගත්තම කර්ණ ශංක ප්‍රනාලයේ තියෙනවා පාදශ්‍ර පටලය සහ කෝටි අවයවය. තව ටෙක්ටම් පටලය. කෝටි අවයවය ආය අපිට බෙදන්න පුළුවන් ශ්‍රවණ සංවේදී රෝම සහ ආධාරක සෛලවලට. ශ්‍රවණ සංවේදී රෝම සහ ආධාරක සෛලවලට. ඊට පස්සේ මෙන්න මේ ශ්‍රවණ සංවේදී රෝම උපාගම සාධනවා ස්නායුත් එක්ක. ඒ වගේම මේ ශ්‍රවණ සංවේදී රෝම විහිදලා තියෙන්නේ කර්ණ ශංක ප්‍රනාලය දෙස. මෙන්න මේ මෙහෙම කර්ණ ශංක ප්‍රනාලය දෙසට
මේ ශ්‍රවණ සංවේදී රෝම විහිදෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ශ්‍රවණ ස්නායු ඇති වෙලා මේකෙන් තමයි පණිවිඩය මොළයට යන්නේ.